මම මේ බය නැතුව කියන්නේ. මරණ තර්ජනයක් එක්ක කියන්නේ. මගේ පවුලේ මගේ දරුවන්ගේ මගේ ජීවිත අනතුරේ තියෙද්දි මම මේ කියන්නේ. මේ දිවුරුම් ප්‍රකාශය තමයි සියලුම මේ ගනුදෙනුවේ විස්තර ගැබ් වෙලා තියෙනවා. ඒතර මේ ඇෆිඩවිට් එක නැත්තම් දිවුරුම් ප්‍රකාශය ලබා දෙන්නේ මේ සමාගමේ අධ්‍යක්ෂවරයා සහ කොටස්කරුවා සහ අයිතිකාරයා. ඒතර මේකේ ගොඩක් දේවල් විස්තර තියෙනවා. ඊට පස්සේ මේ මුදල් කොහොමද ලංකාවට ආවේ? ඒ මුදල් වලින් මොකද්ද වුනේ? මේ සියලු දේම මේ දිවුරුම් ප්‍රකාශයේ දීලා තියෙනවා. එතකොට මේ මුදල් වලින් ආයෝජනයක් කරලා තියෙනවා. මේ මුදල් ලබා දීලා තියෙනවා. තංගල්ලේ ටැංගෝල් බේ හෝටලේ මිලදී ගන්න. ඒ වගේම CSN මාධ්‍ය ආයතනයටත් මේ මුදල් දීලා තියෙනවා. දැන් මිත්‍රෝනි මේකේ වැදගත්ම දේ තමයි LOLC ආයතනය හරහා තමයි මේ සල්ලි මෙහෙට අන්තිමට ඇවිල්ලා ඒ යම්කිසි විශුද්ධිකරණයක් වෙලා තියෙන්නේ. මදු රාවෝ කියන පුද්ගලයා ශැංග්‍රීලා ආයතනයේ එයා ශැංග්‍රීලා ආයතනයේ මම හිතන්නේ විධායක නිලධාරී හැටියට ඉන්නේ දෙවැනි හැටියට ඉන්නේ. එතුමාගේ තියෙන මේ සම්බන්ධතාවයත් එක්ක මේ ගනුදෙනුව වෙනුවෙන් ඩොලර් මිලියන 5ක ප්‍රමාණයක් හම්බුණා. මේ ඩොලර් මිලියන 5 බෙනිෆිෂරි ඒ කියන්නේ මේක නාමල් රාජපක්ෂ මහත්මයා සහ යෝෂිත රාජපක්ෂ මහත්තයා වෙනුවෙන් Amtrad Holdings කියන කම්පැනි එකටත් කාල්ටන් ස්පෝර්ට්ස් නෙට්වර්ක් කියන සමාගම් දෙකට මේ මුදල් ලබා ගත්තා කියලා මෙයා දිවුරුම් ප්‍රකාශයෙන් ප්‍රකාශ කරා. මේකෙන් මොකද්ද මේ ප්‍රකාශ කරන්නේ? මෙතුමා කියනවා චිදම්බරම් කියන මම මේ දිවුරුම් ප්‍රකාශය පිටු 4ම කියවලා බලලා අස්සම් කරලා තියෙන්නේ රවින්ද්‍ර වෛද්‍යලංකාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සහ SAS ගුණවර්ධන පොලිස් සැරයන් ඉදිරිපිට 2015 ඔක්තෝබර් 28 වෙනිදා සිංගප්පූරු. එතකොට මේක මම මේ බොරුවට හදපු එකක් හෝ වෙන කවුරුත් බොරුවට හදපු ලේඛනයක් නෙමෙයි. මේක අස්සම් කරලා දිවුරුම් ප්‍රකාශයක් හැටියට ලබා දීලා තියෙනවා. FCID එකට රවි වෛද්‍යලංකාර රවින්ද්‍ර වෛද්‍යලංකාර මහත්මයාට මේ සියලු දෙනාටම ඔක්තෝබර් 28 2015. ඒකට එදා ඉඳන් මේක මොකද වුනේ? එදා ඉඳන් මේකට මොකද වුනේ? මේකේ සියලු විස්තර තියෙනවා. අවසාන වශයෙන් මට කියන්න තියෙන එක දෙයයි. මෙන්න මෙහෙම තමයි රාජපක්ෂවරු වැඩ කරන්නේ. මේක හොඳම කදිම උදාහරණයක්. මාව පාවිච්චි කරලා අපව එක තැනකට ගොනු කරලා හිර කරලා පුළුවන් තරම් ප්‍රයෝජන අරගෙන අපේ නම එළියට දාලා මගේ නම එළියට දාලා මේ ගනුදෙනු කරන්න කියලා මට කිව්වා. ඉතින් ඒ කාලේ එතුමා ජනාධිපති. මට කරන්න පුළුවන් සම්බන්ධීකරණයක් මම කරා. ඒකේ යම්කිසි පාප කර්මයක් මම කළා තියෙනවා නම් ඒක මම විඳවනවා. ඒකේ කතා දෙකක් නැහැ. හැබැයි මම එකක් කියන්න පුළුවන්. මේ ගනුදෙනු වලින් මම කිසිම විදියකට ආයත විදියට මම වැඩ කළා නැහැ. මම නමුත් සම්බන්ධීකරණයක් මේකේ කරා නැත්තේ නැහැ. ඒ සම්බන්ධීකරණය නිසා තමයි මට අද මේක මගේ අතේ මේක තියෙන්නේ. ඒතර මම මේ රටේ ජනතාවට කියා සිටින්නේ අපිව මෙහෙම පාවිච්චි කළා, අපිව බිල්ලට දීලා අවසාන මොහොතේ ඔක්කොම කරගත්තන් පස්සේ අර බුලත් හපයක් හපලා එළියට දානවා වගේ. අපව එළියට දාලා විතරක් නෙමෙයි පිටිපස්සෙන් ඇවිල්ලා පිහියෙන් ඇනලා මරන්න එල්ලනවා. ඒක තමයි මිත්‍රෝනි අද රාජපක්ෂ න්‍යාය. මම මේ බය නැතුව කියන්නේ. මරණ තර්ජනයක් එක්ක කියන්නේ. මගේ පවුලේ මගේ දරුවන්ගේ මගේ ජීවිත අනතුරේ තියෙද්දි මම මේ කියන්නේ. මටත් හෘද සාක්ෂියක් තියෙනවා. හැමෝම ඇඟිල්ල දික් කළා මට හොරා කියනකොට අච්චරකල් මේවා බොහොම අමාරුවෙන් හිර කරගෙන හිටියා. ඇඟිලි දික් කර හොරා කියනකොට මේවා කාගෙන හිටියා. මේ කාගෙන හිටියේ අර සිංහලෙන් කීමක් කියනවා. කොකාට වාරයක් තියෙනවා නම් තිත්තයට වාර දෙකක් තියෙනවා. මේ තිත්තයාගේ වාරය. මම මේ රටේ නීතිය ක්‍රියාත්මක කරන නීතිපති දෙපාර්තමේන්තුවට FCID එකට ඕනම ආයතනයකට මම කියනවා. මේක හරිද වැරදිද කියලා හොයලා බලන්න. මේක FCID එකේ මේ ගොනුවේ තියෙන දැන් ප්‍රකාශ කරනවා. මේකේ යම් දේවල් සමහර විස්තර ටිපෙක්ස් කරලා තියෙනවා ඒ නීති උපදෙස් මත. මොකද ඉදිරියට අනිවාර්යයෙන්ම මේකට අධිකරණ ක්‍රියාදාමයකට යා යුතුයි. මේ මිත්‍රෝනි අපි මේ ගැන හොඳට කල්පනා කරමු. මෙන්න මේවා තමයි 2015 ඉඳන් 2019 වෙනකම් නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු සොලිසිටර් ජෙනරල් වරයාත් එක්කත් හිටපු අධිකරණ ඇමතුමත් එක්කත් මේවා තමයි කරේ. හැබැයි මේවා ඒගොල්ලන් එක කරලා මේවා ඒගොල්ලන් එක යටපත් ගහලා මේවා යටපත් ගහගෙන ගිහිල්ලා බිල්ලට දුන්නේ කවුද? මාව. මම අද මේක බය නැතුව හෙලිදරව් කරන්නේ. මම වැරද්දක් කළා තියෙනවා නම් මේ ගනුදෙනුවේ මම ඒකට පළ විපාක විඳි. නමුත් මගේ හෘද සාක්ෂියටත් දන්නවා. FCID එකෙන් කරපු සම්පූර්ණ විමර්ශනයත් දන්නවා. මම සම්බන්ධීකරණ කටයුත්තක් කරා. ඒක ඇත්ත. නමුත් මේ සියලු දෙනම යටපත් ගැහුවේ කවුද කියන එක දැන් හොඳට ඔප්පු වෙනවා.